දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමේ සිද්ධිය සැලසුම් කළ බව කියන සැකකරු බස්නාහිර දකුණ අපරාධ කොට්ටාසය මගින් අත්අඩංගුවට ගැනීමත් සමගම කරුණු රැසක් හෙළිකර ගැනීමට හැකිව තිබෙනවා. ඔහු පොලිසියට පවසා ඇත්තේ ඩෑන් ප්‍රියසාද් සමග දින කිහිපයකට පෙර හටගත් ගැටුමක් මත මෙම ඝාතනය සිදු කළ බවක්. අපරාධ කල්ලිනායක කංචපාන ඉම්රාන්ගේ කොන්ත්‍රාත් වෙඩික්කරුවන් විසින් මෙම වෙඩිතැබීම සිදු කළ බවද සැකකරු අනාවරණය කර තිබෙනවා. ඩෑන් ප්‍රියසාද් සාලමුල්ල නිවාස සංකීර්ණයේ මත්පැන් පානය කරමින් සිටීදී ඉකුත් 22 වෙනිදා වෙඩි තබා ඝාතනය කෙරුණා. ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ ඩෑන් ප්‍රියසාද්ගේ බිරිඳගේ බාල සහෝදරියගේ සැමියා සහ ඔහුගේ පියාටයි. ඔවුන් නිකුත් 2022 වසරේදී ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේද ප්‍රධාන සැකකරුවන් දෙදෙනායි. ඒ අනුව ඔවුන්ට අධිකරණයෙන් විදේශ ගමන් තහනමක්ද පනවා තිබී ඇති අතර සැඟව සිටින ඔවුන් අත්අඩංගුවට ගැනීමට මේ දක්වා පොලිසියට හැකි වී නැහැ. එවන් පසුබිමක ඝාතනය සැලසුම් කළ බවට සැක කෙරෙන දුලාන් මදුසංකේවත් දුලා නැමැත්තා. බස්නාහිර දකුණ අපරාධ කොට්ටාසය මගින් වෙල්ලම්පිටියේදී අයිස්මත් ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් සමග ඊයේ දිනේදී අත්අඩංගුවට ගත්තා. ඔහු සැකකාර පියපුතු දෙපළගේ සමීප ඥාතියෙකු වන ඩෑන්ගේ සොහොයුරා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වූවේ.